හෙලෝ හැමෝටම කොහොමද? ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා 2019 ඉඳන් 2025 වෙනකම් පළවෙනි පාඩමට අදාළ පසුගිය විභාග ප්‍රශ්න ටික. හරි. ඔයාලගේ පළවෙනි පාඩමේ නම මොකක්ද? පළවෙනි පාඩම තමයි ජීව විද්‍යාව හඳුන්වා දීම. හරි. අද අපි බලමු පළවෙනි පාඩමට අදාළව 2019 ඉඳන් 2025 වෙනකම් ප්‍රශ්න කීයක් ඇවිල්ලා තියෙනවද? ඒ ආපු ප්‍රශ්න මොනවද? ඒ හැම එකටම අපි විවරණත් එක්ක මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. එහෙනම් අපි දැන් 2019 ඉඳන් 2025 වෙනකම් අහපු ප්‍රශ්න ටික බෝඩ් එකේ මුලින් ලියාගෙන ඉමු. කොච්චරක් ඇවිල්ලා තියෙනවද කියලා දල වශයෙන් අදහසක් ගන්න. 2019 2020 2021 2022 2023 2024 2025 2019 අවුරුද්දේ පළවෙනි පාඩමට අදාළව එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි පළවෙනි ප්‍රශ්නය. හරි. අපි ලියා ගමුකෝ. 2019 ඇවිල්ලා තියෙනවා පළවෙනි ප්‍රශ්නයේ විදියට. 2020 ඇවිල්ලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය. 2021 අවුරුද්දේ පළවෙනි පාඩමෙන් ප්‍රශ්නයක් ඇවිත් නැහැ. හරිද? 2022 අවුරුද්දෙත් එක ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. ඒ තමයි 41 වෙනි ප්‍රශ්නය. 2023 අවුරුද්දේ එක ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. ඒ තමයි දෙවෙනි ප්‍රශ්නය. 2024 අවුරුද්දේ එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි පළවෙනි ප්‍රශ්නය. 2025 ඇවිල්ලා තියෙනවා තුන්වෙනි MCQ එක විදියට. හරි. දැන් ඔයාලට බෝඩ් එක බැලුවම පේනවා පළවෙනි පාඩමට අදාළව මොන අවුරුදු වලද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි දැන් එකින් එක සාකච්ඡා කරමු. මුලින්ම අපි යමු 2019 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට. බලන්න 2019 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය වන්නේ පළවෙනි ආන්සර් එකේ තියෙන මහා අණුවයි, 2 ඉන්ද්‍රිකාවයි, 3 සෛලයයි, 4 පටකයි, 5 අවයවයි. හරි. 2019 පේපර් එකේ අහලා තියෙන මාරම ලේසි ප්‍රශ්නයක්. මොකද්ද? ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය මොකක්ද කියලා. ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය කියලා අපි ඉගෙන ගන්නේ සෛලය. සෛලය තමයි ජීවීන්ගේ කෘත්‍යමය ඒකකය වෙන්නේ. ඒ වගේම තමයි ව්‍යුහමය ඒකකය වෙන්නේ. ඒ අනුව 2019 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ සෛලයයි. හරි. එහෙනම් අපි ඊළඟට කතා කරමු 2020 පේපර් එකේ MCQ එක. 2020 පේපර් එකේ ඇවිල්ලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නය. අපි බලමු 2020 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. පෘථිවිය මත මුලින්ම ඇති වූ ජීවීන් ලෙස සැලකෙන්නේ පළවෙනි උත්තරේ තියෙනවා විෂමපෝෂී නිර්වායු සූනෂ්ටිකීන්ය. 2 විෂමපෝෂී ස්වායු ප්‍රාග්නෂ්ටිකීන්ය. ස්වයංපෝෂී නිර්වායු සූනෂ්ටිකීන්ය. 4 විෂමපෝෂී නිර්වායු ප්‍රාග්නෂ්ටිකීන්ය. 5 ස්වයංපෝෂී ස්වායු ප්‍රාග්නෂ්ටිකීන්ය. අපි පළවෙනි පාඩමේදී ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු කිහිපයක් ඉගෙන ගන්නවා. ඒකේ පළවෙනි ගැටලුව විදිහට අපි ඉගෙන ගන්නවා ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධය. මෙන්න මේ කියන කොටසෙන් තමයි මෙන්න මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. හරි. අපි බලමු මේ ප්‍රශ්නෙට විවරණය ලියන්නේ කොහොමද කියලා. පෘථිවිය මත ජීවය ගත්තොත් පෘථිවිය මත ජීවය බිහි වුණේ වසර බිලියන 3.5කට පමණ පෙර. එතකොට එක්සෑම් එකේදී ව්‍යුහගත ප්‍රශ්නයක් විදිහට આવොත් පෘථිවිය මත ජීවය සම්භාව්‍ය වුණේ මීට වසර කොපමණ කාලයකට කලින්ද කියලා අනිවාර්යයෙන්ම උත්තරේ තියෙන්න ඕන වසර බිලියන 3.5කට පමණ පෙර කියලා. අනිවාර්යෙන් බිලියන කැලල තියෙන්න ඕන, පමණ පෙර කියන එක තියෙන්න ඕන. කවුරු හරි ළමයෙක් කිව්වොත් වසර බිලියන 3.5ක් කියලා වැරදි. එතකොට අනිවාර්යෙන් මේ විදියටම සම්පූර්ණ ආන්සර් එක තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාලට එක්සෑම් එකේදී ව්‍යුහගත පේපර් එකේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණයම ලැබෙන්නේ. දැන් අපි බලමු මීට වසර බිලියන 3.5කට පමණ පෙර බිහි වෙච්ච ජීවියාගේ ලක්ෂණ මොනවද කියලා. මේ ඇති වෙච්ච ජීවියා ලක්ෂණ 3කින් සමන්විතයි. ඒ තමයි ඒ ජීවිය නිර්වායුයි. ඊළඟට විෂමපෝෂී. අනිත් එක තමයි මේ ජීවියා ප්‍රාග්නෂ්ටිකයි. හරිද? එතකොට වසර බිලියන 3.5කට පෙර ජීවයේ සම්භවය වුණා. ඒ විදිහට ඇතිවෙච්ච ජීවියාගේ ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි නිර්වායු, ප්‍රාග්නෂ්ටික සහ විෂමපෝෂී. හරි. දැන් අපි උත්තර වලට ගිහින් බලමුකෝ. පෘථිවිය මත මුලින්ම ඇති වූ ජීවීන් ලෙස සැලකෙන්නේ එතකොට කවුද? නිර්වායු, විෂමපෝෂී, ප්‍රාග්නෂ්ටිකින්. බලන්න මෙන්න මේ කියන උත්තර තුනම තියෙන්නේ මොන උත්තරේද කියලා. ඒ අනුව 2020 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ 4 වෙනි උත්තරය.
2021 පේපර් එකේ පළවෙනි පාඩමෙන් ප්‍රශ්නයක් ඇවිත් නැහැ. ඒක නිසා අපි 2022 පේපර් එකට යමු. 2022 පේපර් එකේ පළවෙනි පාඩමෙන් ඇවිල්ලා තියෙන 42 වෙනි ප්‍රශ්නය. බලන්න 42 වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ජෛව සංවිධානයේ යාබද දූරාවලි මට්ටම් 5ක් සඳහා නිදසුන් දැක්වෙන ප්‍රතිචාර තෝරන්න. A කියන පිළිතුරේ තියෙනවා සෙලියුලෝස්, වාහකාභය, ශෛලම, මුල, ශාකය. B කියන උත්තරේ තියෙනවා DNA, නෂ්ටිය, නියුරෝනය, මොළය, ස්නායු පද්ධතිය. C පිළිතුරේ තියෙනවා ස්නායු පද්ධතිය, මුවා, මුව රංචුව, වන සතුන්, වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරය. D පිළිතුරේ තියෙනවා ATP, මයිටොකොන්ඩ්‍රියා, ඉයුසොනොෆිල, රුධිරය සහ හෘදය. E පිළිතුරේ තියෙනවා RUBP, හරිත ලවය, මෘදුස්තර සෛල, පත්‍රය, ශාකය. ප්‍රශ්නේ අහන්නේ පළවෙනි පාඩමේ මොන කොටසෙන්ද? මේක අහන්නේ ජෛව සංවිධානයේ දූරාවලි මට්ටම් කියන කොටසේ. ජෛව සංවිධානයේ දූරාවලි මට්ටම් ටික මතකද? හරි. අපි ජෛව සංවිධානයේ දූරාවලි මට්ටම් ටික මුලින් ලියාගෙන ඉමුකෝ. අණු, ඉන්ද්‍රිකා, සෛල, පටක, ඉන්ද්‍රිය පද්ධති, ජීවීන්, ගහන, ප්‍රජා, පරිසර පද්ධති, ජෛව ගෝලය. හරිද? ජෛව සංවිධානයේ දූරාවලි මට්ටම් වල තියෙන පිළිවෙලට මේ උත්තරවල අණු, ඉන්ද්‍රිකා, සෛල, පටක මේවා හරියට ගලපලා තියෙන්නේ මොන පිළිතුරේද කියලා තමයි අහන්නේ. හරි. දැන් අපි උත්තර එකින් එක අරගෙන බලමු. A කියන උත්තරේ තියෙනවා සෙලියුලෝස්, වාහකාභය, ශෛලම, මුල් සහ ශාකය කියලා. අපි උත්තරවල තියෙනවා මේකේ ලියාගෙන ඉමු. එතකොට ඔයාලට ලේසි යාබද දූරාවලි මට්ටම් වලද මේවා තියෙන්නේ කියලා හොයාගන්න. හරි. A උත්තරේ තියෙනවා සෙලියුලෝස්. සෙලියුලෝස් කියලා කියන්නේ අණුවක්. හරි. අණු කියන තැන අපි ලියාගමු සෙලියුලෝස්. හරි. ඊළඟට තියෙනවා වාහකාභය. වාහකාභය කියලා කියන්නේ කවුද? වාහකාභය කියලා කියන්නේ සෛලයක්. හරි. එතකොට අපිට අනිත් උත්තර දිහා බලන්න අවශ්‍යත් නැහැ. ඒ උත්තරේ සෙලියුලෝස් සහ වාහකාභ කියන දෙන්නා ඉන්නේ යාබද මට්ටම් වලද? ඉන්ද්‍රිකා කියන එකකුත් තිබුණා නම් මෙයාලා ඔක්කොම යාබද මට්ටම් වල ඉන්නේ. නමුත් ඉන්ද්‍රිකා වලට මොකක්වත් දීලා නැහනේ. ඒක නිසා සෙලියුලෝස් සහ වාහකාභය කියන කෙනා ගත්තොත් යාබද දූරාවලි මට්ටම් වල නෙමෙයි ඉන්නේ. ඒක නිසා අපිට ඒ උත්තරය අයින් කරලා දාන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ඔයාලට වැදගත්ම වචනේ තමයි යාබද. අනිවාර්යෙන් යාබද දූරාවලි මට්ටම් වල තියෙන්න ඕන. දැන් මෙතන අණුයි සෛලයි අතර ඉන්ද්‍රිකා තියෙනවානේ. නමුත් ඔයාලට දීපු ඒ උත්තරේ ඉන්ද්‍රිකා දීලා නැහැ. ඒක නිසා තමයි ඒ උත්තරේ වැරදි වෙන්නේ. දැන් අපි B උත්තරයට යමු. B උත්තරේ තියෙනවා DNA, නෂ්ටිය, නියුරෝනය, මොළය සහ ස්නායු පද්ධතිය. හරි. අපි B උත්තරේ අරගෙන බලමු මේ දීපු උත්තර ටික යාබද දූරාවලි මට්ටම් වලද තියෙන්නේ කියලා. DNA කියලා කියන්නේ අණුවක්. හරිද? DNA කියලා කියන්නේ අණුවක්. නෂ්ටිය කියලා කියන්නේ ඉන්ද්‍රිකාවක්. ඊළඟට දීලා තියෙනවා නියුරෝනය. නියුරෝනය ගත්තොත් නියුරෝනය කියලා කියන්නේ සෛලයක්. හරි. ඊළඟට B උත්තරේ දීලා තියෙනවා මොළය. මොළය ගත්තොත් මොළය කියලා කියන්නේ පටකයක් නෙමෙයි. මොළය කියලා කියන්නේ ඉන්ද්‍රියක්. එතකොට මේ හතර දෙනා ඉන්නේ යාබද දූරාවලි මට්ටම් වලද? යාබද දූරාවලි මට්ටම් වල නෙමෙයි. පටකයක් නැහැ. පටකයක් කියන එක තැනට හිස් තැනක් තියෙන. ඒක නිසා අපිට B උත්තරය ගන්නත් බෑ. B උත්තරේ තියෙන්නේ යාබද දූරාවලි මට්ටම් වලට අනුව නෙමෙයි. හරි. ඒ අනුව අපිට B උත්තරය අයින් කරලා දාන්නත් පුළුවන්. හරි. අපි දැන් යමු C උත්තරේට. C උත්තරේ දීලා තියෙනවා ස්නායු පද්ධතිය, මුවා, මුව රංචුව, වන සතුන් සහ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරය. හරි. අපි බලමු මේ උත්තරේ තියෙන දේවල් තියෙන්නේ යාබද දූරාවලි මට්ටම් වලද කියලා. C උත්තරේ ස්නායු පද්ධතිය කියලා කියන්නේ ඉන්ද්‍රිය පද්ධතියක්. මුවා කියලා කියන්නේ ජීවියෙක්. මුව රංචුව කියලා කියන්නේ ගහණයක්. වන සතුන් කියලා කියන්නේ ප්‍රජාවක්. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරය කියලා කියන්නේ පරිසර පද්ධතියක්. හරි. දැන් C උත්තරය ගත්තොත් බලන්න. ස්නායු පද්ධතිය, මුවා, මුව රංචුව, වන සතුන්, වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. මේ හැම එකක්ම තියෙන්නේ යාබද දූරාවලි මට්ටම් වල. ඉන්ද්‍රිය පද්ධතිය, ජීවීන්, ගහන, ප්‍රජා, පරිසර පද්ධතිය.
මේ 5 දෙනාම ගත්තොත් යාබද දූරාවලි මට්ටම් වල තමයි ඉන්නේ. හරිද? ඒ අනුව අපිට C උත්තරේ නිවැරදි උත්තරයක් කියලා ගන්න පුළුවන්. හරිද? ඒ මොකද C උත්තරේ දීලා තියෙන 5 දෙනාම යාබද දූරාවලි මට්ටම් වල තමයි ඉන්නේ. මේ අතරමැද ගත්තොත් එක මට්ටමක්වත් හිස් තැනක් නැහැ. හැමෝම ඉන්නේ යාබද දූරාවලි මට්ටම් වල. ඒ අනුව C පිළිතුර නිවැරදි පිළිතුරක්. දැන් අපි D උත්තරේටත් යමු. D උත්තරේ බලන්න මොනවද දීලා තියෙන්නේ කියලා. D පිළිතුරේ දීලා තියෙනවා ATP මයිටොකොන්ඩ්‍රියා යූසොනොෆිල රුධිරය සහ හෘදය. හරි. D පිළිතුරේ ATP කියලා කියන අණුවක්. ATP කියලා කියන්නේ අණුවක්. මයිටොකොන්ඩ්‍රියා කියලා කියන්නේ ඉන්ද්‍රිකාවක්. යූසොනොෆිල කියලා කියන්නේ සෛලයක්. රුධිරය කියලා කියන්නේ පටකයක්. හෘදය කියලා කියන්නේ ඉන්ද්‍රිය. හරි. දැන් බලන්න මේ උත්තරේ ATP මයිටොකොන්ඩ්‍රියා යූසොනොෆිල රුධිරය සහ හෘදය කියලා කියන්නේ යාබද දූරාවලි මට්ටම් වල ඉන්න 5 දෙනෙක්. ඒ තමයි අණු ඉන්ද්‍රිකා සෛල පටක ඉන්ද්‍රිය. මෙන්න මේ කියන දූරාවලි මට්ටම් වල ඉන්න 5 දෙනා තමයි D උත්තරේ දීලා තියෙන්නේ. ඒ අනුව D උත්තරේ ඉන්න 5 දෙනාම යාබද දූරාවලි මට්ටම් වල තමයි ඉන්නේ. හරි. ඒ අනුව අපිට D උත්තරෙත් නිවැරදි පිළිතුරක් කියලා ගන්න පුළුවන්. හරි. දැනට අපි උත්තර හොයාගත්තා. A වැරදි, B වැරදි, C හරි, D හරි. දැන් අපි E පිළිතුරටත් යමු. E පිළිතුරේ දීලා තියෙනවා RUBP හරිත ලවය, මෘදුස්තර සෛලය, පත්‍රය සහ ශාකය. හරි. අපි බලමු ඒ 5 දෙනාත් ඉන්නේ මොන දූරාවලි මට්ටම් වලද කියලා. යාබද දූරාවලි මට්ටම් වල ඉන්නවද කියලා බලමු. E පිළිතුරේ RUBP කියලා කියන අණුවක්. හරිත ලවය කියලා කියන්නේ ඉන්ද්‍රිකාවක්. මෘදුස්තර සෛලය කියලා කියන්නේ සෛලයක්. පත්‍රය කියලා කියන්නේ ඉන්ද්‍රියක්. හරිද? ඒ අනුව බලන්න දැනට මේ ලියලා තියෙන 4 දෙනා ඉන්නේ යාබද දූරාවලි මට්ටම් වලද? යාබද දූරාවලි මට්ටම් වල නෙමෙයි. සෛලයයි ඉන්ද්‍රියයි තමයි ඊළඟට දීලා තියෙන්නේ. හරිනම් සෛලයයි ඉන්ද්‍රිය අතර පටකයක් දීලා තියෙනවා නම් මේ උත්තරේ. ඒක නිසා ඊ උත්තරේ තියෙන දේවල් 4 දෙනා යාබද දූරාවලි මට්ටම් වල නෙමෙයි තියෙන්නේ. ඒ අනුව අපිට ඊ පිළිතුර අසත්‍යයි කියලා තමයි ගන්න වෙන්නේ. ඒ අනුව 2022 පේපර් එකේ 41 වෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ C හා D 4 වෙනි පිළිතුර. හරි. දැන් අපි යමු 2023 පේපර් එකේ ප්‍රශ්නෙට. 2023 පේපර් එකේ පළවෙනි පාඩමේ එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි දෙවෙනි ප්‍රශ්නය. හරි. අපි බලමු දෙවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ජීවීන්ගේ පමණක් දැකිය හැකි ලක්ෂණ දෙකක් වන්නේ. පළවෙනි උත්තරේ දීලා තියෙනවා අනුවර්තනය සහ වර්ධනයයි. දෙවෙනි උත්තරේ චලනය සහ උද්දීපිතාවයයි. තුන්වෙනි උත්තරේ කාලයත් සමග වෙනස් වීම සහ විකසනයයි. හතරවෙනි උත්තරේ පරිවෘත්තීය සහ ආවේනියයි. පස්වෙනි උත්තරේ සංශ්ලේෂණය සහ වියෝජනයයි. ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණ යටතේ තමයි මෙන්න මේ ප්‍රශ්නය දීලා තියෙන්නේ. එතකොට අපි පළවෙනි පාඩමේදී ඉගෙන ගන්න ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණ කිහිපයක්. ඒ ටික මතක නම් ඔයාලට මේකෙද උත්තරය ගන්න මාරම ලේසි. හරි. අපි විවරණයට ගිහින් බලමු. හරි. උත්තර ගන්නකො පළවෙනි උත්තරේ අනුවර්තනය සහ වර්ධනය. අනුවර්තනය කියලා කියන්නේ ජීවියෙකු ජීවත් වෙන සුවිශේෂී පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්ම සහ ප්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය, කායකර්මීය සහ චර්යාමය වෙනස්කම් වලට. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගෙදරදී ඉන්න විදියට නෙමෙයි වෙන කොහෙවත් ගිහින් ඉන්නේ. හරිද? ඒකත් ඇත්තටම අනුවර්තනයක්. අපි ඉන්න පරිසරයට අනුවර්තනය වෙනවා. ඔයාලගේ සිලබස් එක උදාහරණ දීලා තියෙනවා ශුෂ්ක ශාකවල ගිලුණු කූටිකා තිබීම, ඔටුවන්ගේ පුළුල්ල විහිදුණු පාද. මෙන්න මේවා තමයි අනුවර්තන. Taman ජීවත් වෙන පරිසරයට අනුව එයාගේ ඇති කරගන්න ව්‍යුහමය, කායකර්මීය සහ චර්යාමය වෙනස්කම්. හරිද? මේකේ අහන්නේ ජීවීන්ට පමණක් ලාක්ෂණික ලක්ෂණ දෙකක් අනුවර්තනය ගත්තොත් ජීවීන් විතරයි පෙන්වන්නේ. හරිද? එතකොට පළවෙනි උත්තරේ අනුවර්තනය කියන එක හරි. වර්ධනයට යමුකෝ. වර්ධනය කියලා කියන්නේ මොකක්ද? වර්ධනය කියලා කියන්නේ අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධෙහි වැඩිවීම. වර්ධනය ගත්තොත් වර්ධනය කියන එක ස්පටිකවලත් වෙනවා. එතකොට ජීවීන්ගේ විතරක් නෙමෙයි ඒක ස්පටික වර්ධනය වෙන්නත් පුළුවන්. ඒ අනුව පළවෙනි උත්තරේ අනුවර්තනය කියන එක හරි. නමුත් වර්ධනය කියන එක ගන්න බෑ. ඒ අනුව අපිට පළවෙනි උත්තරේ අයින් කරලා දාන්න පුළුවන්. දෙවෙනි උත්තරේට යමුකෝ. දෙවෙනි උත්තරේ දීලා තියෙනවා චලනීය සහ උද්දීපිතාවයයි කියලා. චලනය ගත්තොත් තරංගවල චලනය දක්නට ලැබෙනවා. තරංග චලනය කියලා රිසෝස් බුක් එකේ ඔයාලට දීලා තියෙනවා. ඒ අනුව අපිට දෙවෙනි උත්තරය ගන්නත් බැහැ. මොකද චලනය කියන පිළිතුර අඩංගු වෙන නිසා. හරි. අපි දෙවෙනි පිළිතුරත් අයින් කරමු. නමුත් අපි උද්දීපිතාවය කියන එකේ නිර්වචනයත් පොඩ්ඩක් බලලිමු. උද්දීපිතාවය කියලා කියන්නේ බාහිර හා අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව.
එතකොට උද්දීපතාවයේ සමායෝජනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි චලනය කියන දේ ඇති වෙන්නේ. හරිද? ඒ අනුව දෙවෙනි පිළිතුරේ චලනය තියෙනවා. තරංග චලනය දක්නට ලැබෙන නිසා අපිට දෙවෙනි පිළිතුර අයින් කරලා දාන්නත් පුළුවන්. හරි. අපි දැන් යමු තුන්වෙනි පිළිතුරට. තුන්වෙනි පිළිතුරේ තියෙනවා කාලයත් සමග වෙනස් වීම සහ විකසනය. කාලයත් සමග අජීවී වස්තු වල වුණත් වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ අනුව මේ තුන්වෙනි පිළිතුර ගන්නත් බෑ. නමුත් අපි ඒක අයින් කරන්න කලින් විකසනය කියන එකේ නිර්වචනයත් බලලා ඉමු. විකසනය කියලා කියන්නේ ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන සියලුම අප්‍රතිවර්ත වෙනස් වීම වලට තමයි අපි කියන්නේ විකසනය කියලා. හරි. විකසනය ගත්තොත් එතකොට ජීවීන්ගේ දක්නට ලැබෙනවා. තුන්වෙනි පිළිතුරේ එතකොට කාලය සමග වෙනස් වීම ජීවි අජීවි දෙන්නටම පොදුයි. විකසනය ගත්තොත් ජීවීන්ට තමයි තියෙන්නේ. ඒ අනුව අපිට තුන්වෙනි පිළිතුරත් අයින් කරලා දාන්න පුළුවන් කාලය සමග වෙනස් වීම කියලා උත්තරේ තියෙන නිසා. ඊළඟට අපි හතරවෙනි උත්තරයට යමු. හතරවෙනි උත්තරේ තියෙනවා පරිවෘත්තීය සහ ආවේනීය. පරිවෘත්තීය කියලා කියන්නේ මොකක්ද? ජීවීන් තුළ සිදුවන සියලුම රසායනික ක්‍රියාවලි වල සමස්තයට තමයි අපි කියන්නේ පරිවෘත්තීය කියලා. පරිවෘත්තීය ගත්තොත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි සංවෘත්තීය සහ අපවෘත්තීය කියලා. හරිද? එතකොට පරිවෘත්තීය කියන ලක්ෂණ ජීවීන්ගේ විතරක් දක්නට ලැබෙන ලක්ෂණයක්. එතකොට ආවේනීය කියලා කියන්නේ මොකක්ද? ආවේනීය කියලා කියන්නේ ජීවීන්ගේ විශේෂිත කායික විද්‍යාත්මක, රූප විද්‍යාත්මක, චර්යාත්මක ලක්ෂණ පාලනය කරන ඥාන ඒ ජීවීන් සතුව තියෙනවා. මෙන්න මේ කියන ඥාන එක පරම්පරාවක ඉඳන් තවත් පරම්පරාවකට ගමන් කිරීම තමයි අපි හඳුන්වන්නේ ආවේනීය කියලා. ඒ අනුව පරිවෘත්තීය සහ ආවේනීය කියන දෙකම දක්නට ලැබෙන්නේ ජීවීන් තුළ විතරයි. ඒ අනුව හතරවෙනි පිළිතුර නිවැරදි. හතරවෙනි පිළිතුර ඔන්න දැන් අපි හොයාගත්ත නිවැරදි පිළිතුර කියලා. නමුත් අපි පස්වෙනි පිළිතුරටත් ගිහින් බලමු. පස්වෙනි පිළිතුරේ තියෙනවා සංශ්ලේෂණය සහ වියෝජනය. සංශ්ලේෂණය සහ වියෝජනය කියන කැඩෙන, හැදෙන වගේ දේවල් මේවා අජීවී පරිසරය තුල සිදු වෙනවා. ඒ අනුව සංශ්ලේෂණය සහ වියෝජනය කියන එක අජීවී පරිසරයේ දක්නට ලැබෙනවා. හරිද? ඒක නිසා අපිට පස්වෙනි පිළිතුර ගන්න බෑ. හරි. ඒ අනුව 2023 පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ හතරවෙනි පිළිතුර පරිවෘත්තීය සහ ආවේනීය. හරි. අපි දැන් 2024 පේපර් එකට යමු. ජීවයේ මූලික කෘත්‍යමය ඒකකයේ ලෙස සැලකෙන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද? 1 අවයවය, 2 පටකය, 3 සෛලය, 4 නෂ්ටිය, 5 DNA අණුව. හරි. අපි කතා කරා කලිනුත් ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය කියලා අපි හඳුන්වන්නේ මොකක්ද? ජීවයේ මූලික ව්‍යුහමය ඒකකය වෙන්නේ සෛලය, කෘත්‍යමය ඒකකය වෙන්නේ සෛලය. නමුත් මේ ප්‍රශ්නේ හොඳට බලන්න ව්‍යුහමය කියලා අහන්නේ නැතුව කෙලින්ම අහලා තියෙන එකයි. එක ලක්ෂණයක් තමයි. කෘත්‍යමය ඒකකය මොකක්ද කියලා. ඒ අනුව ජීවයේ කෘත්‍යමය ඒකකය වෙන්නේ සෛලය. ඒක නම් මාරම ලේසි ප්‍රශ්නයක්. හරි. අපි දැන් යමු 2025 පේපර් එකට. 2025 පේපර් එකේ පළවෙනි පාඩමෙන් ඇවිල්ලා තියෙන තුන්වෙනි ප්‍රශ්නය. බලන්න තුන්වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. විකසනය යනු ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන වෙනස් වීමය. දෙවෙනි උත්තරේ තියෙනවා පරිණාමය යනු ප්‍රවේණික විකරණ වලට අනුකූලව ජීවියෙකු තම ජීවිත කාලය තුළ වෙනස් වීමයි. පරිවෘත්තීය යනු ජීවියෙකු තුළ සිදුවන ශක්තිය වැය වන සියලුම රසායනික ක්‍රියාවන්ගේ සමස්තයයි. 4 උද්දීපතාවය සහ සමායෝජනය යන දෙකම ජීවීන්ගේ චලනය සඳහා අවශ්‍යය. 5 වර්ධනය යනු ජීවියෙකුගේ වියලි ස්කන්ධයේ වැඩිවීමයි. අපි දැන් එකින් එක උත්තර අරගෙන බලමු. පළවෙනි උත්තරේ තියෙනවා විකසනය යනු ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන වෙනස් වීමය. විකසනය කියලා කියන්නේ ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන සියලුම අප්‍රතිවර්ත වෙනස් වීම වලට. නමුත් මේකේ පළවෙනි උත්තරේ තියෙන විකසනය යනු ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන වෙනස් වීම කියලා. මේ උත්තරේ අසම්පූර්ණයි. හරියම උත්තරේ තමයි ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන සියලුම අප්‍රතිවර්ත වෙනස් වීම. හරිද? ඒ අනුව පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි උත්තරේ බලන්න. පරිණාමය යනු ප්‍රවේණික විකරණ වලට අනුකූලව ජීවියෙකු තම ජීවිත කාලය තුළ වෙනස් වීමයි. හරි. බලන්න රිසෝස් බුක් එකේ පරිණාමයට දීලා තියෙන්නේ මොකක්ද කියලා. රිසෝස් බුක් එකේ පරිණාමයට දීලා තියෙනවා ප්‍රවේණික ද්‍රව්‍යවල සිදුවන විකරණ වලට අනුකූලව කාලයත් සමග ජීවීන්ට වෙනස් වීමට ඇති හැකියාවයි. ඒ අනුව පේපරේ උත්තරෙත් එක්ක බලන්න. පේපරේ දීලා තියෙන උත්තරේ වැරදි. හරිද? හරිම අසම්පූර්ණ උත්තරයක් තමයි දීලා තියෙන්නේ. ඒ අනුව අපිට දෙවෙනි පිළිතුරත් අසත්‍යයි කියලා තමයි ගන්න වෙන්නේ. තුන්වෙනි උත්තරයට යමුකෝ. තුන්වෙනි උත්තරය දීලා තියෙනවා පරිවෘත්තීය යනු ජීවයෙකු තුළ සිදුවන ශක්ති වැයවන සියලුම රසායනික ක්‍රියාවන්ගේ සමස්තයයි. ජීවීන් තුළ සිදුවන සියලුම රසායනික ක්‍රියාවලි වල සමස්තයට තමයි අපි පරිවෘත්තීය කියලා කියන්නේ. පරිවෘත්තීය කියන එක සංවෘත්තීය සහ අපවෘත්තීය කියලා කොටස් දෙකකින් සමන්විතයි. නමුත් පේපරේ තියෙන මොකක්ද? සියලුම ශක්ති වැයවන ක්‍රියාවන්ගේ සමස්තය කියලා. හරිද? එතකොට උත්තරේ හරිද?
මේ පේපරේ දීලා තියෙන උත්තරේ වැරදි. ඇයි වැරදි කියලා කියන්නේ? පරිවෘත්තීය ප්‍රතික්‍රියා ගත්තොත් අපවෘත්තීය වෙන්න පුළුවන් නැත්නම් සංවෘත්තීය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා ශක්තිදායක වෙන්නත් පුළුවන්, ශක්ති අවශෝෂක වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ පිළිතුර අසත්‍යයි. හරි. හතරවෙනි උත්තරේ බලමු. හතරවෙනි උත්තරේ දීලා තියෙන උද්දීපිතාවය සහ සමායෝජනය යන දෙකම ජීවීන්ගේ චලනය සඳහා අවශ්‍ය වේ. මේ උත්තරේ හරිනේ. උද්දීපිතාවය සහ සමායෝජනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි චලනය කියන ක්‍රියාවලිය ඇති වෙන්නේ. චලනය ඇති වෙන්න නම් උද්දීපිතාවයත් අවශ්‍ය වෙන්න ඕන, සමායෝජනයත් අවශ්‍ය වෙන්න ඕන. මේ දෙන්නගෙන් ප්‍රතිඵලයක් විදිහට තමයි චලනය කියන දේ ඇති වෙන්නේ. ඒ අනුව හතරවෙනි පිළිතුර නිවැරදි. පස්වෙනි පිළිතුර බලන්න. වර්ධනය යනු ජීවයෙකුගේ වියලි ස්කන්ධය වැඩිවීමයි. වර්ධනය කියලා කියන්නේ අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධය වැඩිවීම. ඔයාලට පේපර් එකේ දීලා තියෙන එකේ අප්‍රතිවර්ත කියන කොටස දීලා නැහැ. ඒ අනුව පස්වෙනි පිළිතුර වැරදි. අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධය වැඩිවීම තමයි අපි හඳුන්වන්නේ වර්ධනය කියලා. ඒ අනුව 2025 පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ හතරවෙනි පිළිතුර. හරි. මං හිතනවා ඔයාලා හැමෝටම 2019 ඉඳන් 2025 වෙනකම් පළවෙනි පාඩමට අදාළව අහපු සියලුම ප්‍රශ්න ටික හොඳටම තේරෙන්නේ නැති කියලා. හරිද? වෙනද වගේම අදත් කියනවා ඔයාලට මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ සීරීස් එකෙන් හමු වෙමු. අදට මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.